ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකානු කොංග්‍රස් සභාව අමතනවා. මෙය ඔහුගේ දෙවන දූර කාලයේ මංගල කතාව වෙනවා. මෙහිදී ඔහු ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සහ යෝජනා මේ වන විට ලෝකයේම කතාබහට ලක් වෙලා තියෙනවා. මෙම දේශනයේදී රටවල් කිහිපයක් පිළිබඳ ඔහු අවධානය යොමු කරනවා. උත්තරධ්‍රවයේ ආසන්නයේ පිහිටි සම්පත් බහුල ග්‍රීන්ලන්තය ඇමරිකාවේ කොටසක් කරගන්නවා කියලා ජනපති ට්‍රම්ප් පවසනවා. මේ කුමන හෝ ආයුරකින් අත් කරගන්නවා කියලා තමයි ඔහු අවධාරණය කරන්නේ. ග්‍රීන්ලන්තය දැනට පවතින්නේ ඩෙන්මාර්ක රාජ්‍යයට අයත් භූමියක් විදියට. ජනපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ග්‍රීන්ලන්ත අගමැතිවරයා ප්‍රතිඋත්තර ලබා දෙනවා. ඔහු පවසන්නේ ග්‍රීන්ලන්ත ජනතාවගේ අනාගතය ඔවුන් විසින් තීරණය කරනවා කියලා. ඔවුන්ට ඇමරිකානුවන් හෝ ඩෙන්මාර්ක ජාතිකයින් වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ කියලත් ඔහු කියනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ග්‍රීන්ලන්ත වාසීන් ලෙස ජීවත් වීමට අවශ්‍ය බව. ග්‍රීන්ලන්තය යනු විකුණන්න අයිති භූමියක්වත් එය බලහත්කාරයෙන් අත්කරගත නොහැකි බවත් ග්‍රීන්ලන්ත අගමැතිවරයා අවධාරණය කරනවා. ග්‍රීන්ලන්තයේ දේශපාලන තත්ත්වය පිළිබඳ බැලුවොත් එහි දැනට පවතින්නේ භාරකාර රාජ්‍යයක්. මාර්තු 11 වෙනිදා ග්‍රීන්ලන්ත මහමැතිවරණය පැවැත්වෙන තුරු පමණයි මෙම භාරකාර රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ. මෙවර ග්‍රීන්ලන්ත මහමැතිවරණයේ ප්‍රධාන තේමාව වෙන්නේ ග්‍රීන්ලන්තය නිදහස් රාජ්‍යයක් බවට පත්වීමේ අවශ්‍යතාව. ඇමරිකානු ජනාධිපතිවරයා ග්‍රීන්ලන්තයට දිගින් දිගටම එල්ල කරන තර්ජනත් සමග මෙම මාතෘකාව මේ වන විට කරලියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ජනපති ට්‍රම්ප් සිය මංගල කතාවේදී ප්‍රකාශ කරපු තවත් වැදගත් ප්‍රකාශයක් තමයි ලෝකයේ වැදගත් උපක්‍රමීය නෞකා මාර්ගයක් වන පැනමායල ඇමරිකාවට පවර ගන්නවා කියන කාරණේ. පැනමායලේ නැවතොට පාලනය කරපු හොංකොං සමාගමක් වෙතින් ඇමරිකානු බ්ලැක් හොක් සමාගම එහි බහුතර අයිතිය ලබා ගැනීමෙන් පසුව එය සිදුවන බව ඔහු ප්‍රකාශ කරනවා. අදාළ වරායේ මෙහෙයුම් දැනටමත් Taman විසින් අත්පත් කරගත් බව ඇමරිකානු සමාගම සඳහන් කරනවා. ඒ සඳහා ඔවුන් හොංකොං සමාගමත් සමග එහි බහුතර කොටස් මිලදීගෙන තියෙනවා. මේ අතර පැනමා රාජ්‍යයේ ජනපති හෝසේ රාවුල් මොලිනෝ පවසන්නේ වරායේ මෙහෙයුම් ඇමරිකානු සමාගමකට ලබා දී එහි පරිපාලනය ඇමරිකාවට පැවරීමක් සිදු නොවන බව. මෙහිදී ජනපති ට්‍රම්ප් අසත්‍ය ප්‍රකාශයක් කරලා තියෙනවා කියලා තමයි පැනමා ජනාධිපතිවරයා පවසන්නේ. 1900 තරම් ඈත අතීතයේදී පැනමායල ඇමරිකාව විසින් ඉදිකලත් 1990 දශකයේදී එහි පාලනයෙන් ඇල දෙපස කොටස පැනමා රාජ්‍යයට ලබා දීමට ඔවුන් කටයුතු කරනවා. ජනපති ට්‍රම්ප්ගේ මංගල කතාවේ තවත් වැදගත් තොරතුරු අලුත් වීඩියෝ එකකින් කතා කරමු. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.